හෙලෝ ගයිස් ඉතින් කොහොමද ඔන්න තවත් වීඩියෝ එකක් කරන් ආවා ඩෙරව් ට්‍රේඩින් වීඩියෝ සීරීස් එකේ තවත් එක් වීඩියෝ මාලාවක් විදිහට තමයි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. ඊට කලින් මම කියන්න ඕනේ මගේ YouTube channel එකේ ඉතින් channel name එක මම change කරා SL Vlog Hub කියලා නමින් නම චේන්ජ් කරා. ඉතින් ඒක තමයි අලුත්ම වෙනස. ඒත් එක්ක මගේ YouTube bio එකේ බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ යටිනුත් ඔයාලට description එකේ බලා ගන්න පුළුවන් මගේ TikTok channel එක සහ මගේ Facebook channel එක. ඒකත් follow කරලා තියාගන්න channel එකකින් support එකක් දෙන්න. ඉතින් මේ අලුත් පණිවිඩය කියන ගමන් guys අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඩෙරව් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ මම විවිධ වීඩියෝස් වර්ග අරන් ආවා. ඉතින් ඒකෙදි මම කතා කරන්නේ ඩෙරව් ප්ලැට්ෆෝම් එකේ තියෙන ඉන්ටර්ෆේස් එක ගැන. ඩෙරව් ප්ලැට්ෆෝම් එකේ ඇතුලේ තියෙන ඔප්ෂන්ස් ටික ගැන තමයි මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරන් ඉන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මම ප්ලැට්ෆෝම් එකට ලොග් වෙලා ඉන්නේ. මේකේ මුලින්ම මම ඉන්නේ ඩිමෝ account එකේ. අපිට මෙතන රියල් account එක මාරු වෙන්න පුළුවන්. ඩිමෝ account එක කියන්නේ පැට්‍රිස් account එක. ඉතින් account එක create කරද්දිම මුලින්ම එන්නේ ඩිමෝ account එක. ඊට පස්සේ අපිට රියල් account එකට හදන්න තියෙනවා. ඩිමෝ account එකේ මෙන්න මේ විදිහට අපිට 10000ක් තියෙනවා. මේක අඩු වැඩි වුණාම අපිට මෙතනින්ම top up කරගන්න පුළුවන්. නැවත 10000ට මේ තමයි පැට්‍රිස් account එක. මම මේක explain කරන්නේ මේකේ ඒ විදිහම තමයි තියෙන්නේ. නමුත් ඔප්ෂන්ස් ටික තියෙන රියල් account එකේ ඩෙමෝ එකේ තියෙනවා. මේ නමුත් මම රියල් account එක අරගෙන ඔයාලට මේකේ ඉන්ටර්ෆේස් එකේ ඔප්ෂන්ස් ටික එක්ස්ප්ලেইন කරන්න එකින් එක. account එක හදන විදිහේ වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් කොහොමද රියල් account එකක් හදාගන්නේ, ඩෙරව් account එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඒක ගැන කතා කරන්නේ නැහැ. right ඒ විදිහට තමයි ඩෙමෝ එක සහ රියල් එක මෙතනින් අපිට මාරු වෙන්න පුළුවන්. මම රියල් එකට මාරු වෙන්න. right රියල් එකට මාරු වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතනින් account එකේ number එක බලා ගන්න පුළුවන් CR කියලා අපේ ID එක වගේ. රියල් account එක create කරාට පස්සේ අපිට ID number හම්බ වෙනවා. ඉතින් මේ තියෙන එක CR number කියලා තමයි අපි හඳුන්වන්නේ ඒකට. මේ තියෙන්නේ notification bar එක. ඉතින් මේ notification bar එකේ තමයි හැම notification එකම message එකම අපේ මොන හරි account එක issues තියෙනවා. දැන් මෙතන බලන්න මම මේක verify කරන්න ගියපු account එකක් මේක verify වෙලා නැහැ කියලා message පෙන්නනවා. ඉතින් හැම message එකක්ම මේ notification bar එකේ තමයි අපිට පෙන්නන්නේ. ඉතින් මෙතනින් අපිට මේ දේවල් බලා ගන්න පුළුවන් මේ notification bar එකේ. ඊළඟට තියෙනවා මෙතන guys manage account settings. account එකේ settings ටික තියෙන්නේ මේකේ. මේකට ගියපුවාම මෙතන වම් පැත්ත බලා ගන්න පුළුවන් language අපිට change කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට language එක වෙනස් වෙලා තියෙනවා. අපිට මෙතනින් change කරගන්න පුළුවන්. ආයෙ මෙතනිනුත් change කරගන්න පුළුවන්. දකුණු පැත්තේ පහළින් මේ තියෙන්නේ. මෙතනුත් අපිට language එක change කරගන්න පුළුවන්. ඔය දැන් දෙකීම අපිට language එක විදිහට change කරගන්න පුළුවන් වෙනස් වෙලා තිබ්බොත්. ඊළඟට තියෙනවා guys මෙතන verification process එක. මෙතෙන් verification යටතේ verifications කරන්න කොටස් දෙකක් තියෙනවා. account එක fully verify කරන account එක fully verify කරන්න ඕනේ අනිවාර්යයෙන්ම proof of identity, proof of address. account verification කරන්නේ මෙන්න මෙතනින්. ඉතින් මම මේ ගැන කතා කරන්නේ නැහැ. account verify කරන වීඩියෝ එක ඒත් මෙන්න මේ වීඩියෝ එකෙම තියෙනවා. account creation එකේම මේ වීඩියෝ එකේම ඔයාලට account එක verify කරගන්න විදිහත් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් මේ වීඩියෝ එකට ගියොත් ඒක බලා ගන්න පුළුවන්. ඒ නිසා මම ඒක ගැන කතා කරන්න යන්නෙත් නැහැ. right ඊළඟට තියෙනවා email and password. මෙතනින් ගිහිල්ලා ඔයාලට ඔයාගේ email එක සහ password එක නැවත change කරන්න පුළුවන්. මෙතන තියෙනවා self exclusion කියලා option එකක්. guys මම මේ ගැන කතා කරන්නේ නැහැ. මේ ගැනත් මම සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට ගිහිල්ලා self exclusion කියන්නේ මොකක්ද? ඒක add කරගන්නේ කොහොමද කියලා. right
මෙතනින් පෙන්වන්නේ guys account එක limits වගේ withdraw limit එක deposit limit එක මෙන්න මෙතන පෙන්වනවා total withdraw allowed lifetime USD 10000යි කියලා right එතකොට මේ 10000 පෙන්වන්නේ මේ විදිහට වගේ account එක verify කරලා නැත්තම් verified account එකක් නම් account එක withdraw limit එක unlimited විදිහට lift කරගන්න පුළුවන් up කරගන්න පුළුවන් එතකොට මේක මේ වෙරිෆයි කරපු account එක පෙන්වන විදිහ මෙතන වෙනස් වෙනවා. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් account එක වෙරිෆයි කරගන්න මම අර දාලා තිබ්බ වෙරිෆිකේෂන් process එක කරන වීඩියෝ එක බලලා. ඒ වගේම මේ වීඩියෝ එකේ මම මේ කියන කලින් කරපු වීඩියෝස් මම description එකේ දාන්නම් මේ වීඩියෝ එකේ. ඔයාලට ගිහිල්ලා description එකනොත් බලන්න පුළුවන් account verify කරගන්නේ කොහොමද self exclusion add කරගන්නේ කොහොමද කියන account create කරගන්න විදිය මේ දේවල් බලා ගන්න පුළුවන් මේ links ටික මම description එකේ add කරන්න. ඊළඟට guys මෙතනින් මේ login history කියන එකෙන් අපේ account එකේ login history එක බලන්න පුළුවන් මොන browsers වලින්ද IP address එහෙම දෙයක් බලා ගන්න පුළුවන්. මේ API token එක සහ two factor authentication කියන එක ඒත් එක connected app මෙන්න මේ තුන ගැන මම වෙනම videos කීපයක් අරගෙන ඒ ගැන කතා කරන්න මොකද මේ වගේ කතා කරන්න පොඩක් වෙලා යන කාරණා ටිකක් තියෙනවා ඒ ටික වෙනම මම අරගෙන කතා කරන්නම් ඒක වෙන සිස්ටම් එක close your account කියන එකට ගියොත් ඔයාගේ account එක අයින් කරන්න පුළුවන් deactivate කරගන්න පුළුවන් ඒ කියන්නේ తాවකාලිකව තමයි මේකේ account එක close වෙන්නේ අපිට live chat එකක් සමායට දාලා ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන් නමුත් මේ option එකෙන් ගියොත් එහෙම තාවකාලිකව තමයි අපේ account එක අයින් වෙන්නේ right ඔන්න ඔය ටික තමයි ඔය list එකේ තියෙන්නේ ඊළඟට තියෙනවා guys මෙතන trader hub එක right මේ තියෙන trader hub එකේ තියෙන මේ trader hub එකේ තමයි අපි trade කරන methods options ටික මේකට කියනවා D trader කියලා ඒතකොට මේ යටතේත් අපි trading කරන derivative bot trading කියන option එක තියෙනවා ඊට පස්සේ smart trade option එක derivative go කියන option එක මෙන්න මෙතන තමයි මෙයාලගේ මධ්‍යස්ථානය hub එක. එතකොට මෙතනින් අපිට එකින් එක select කරලා මේ තුලින් විවිධ platform වලට අපිට මෙයාලගේ යන්න පුළුවන් trading methods වලට යන්න පුළුවන් right. ඒත් එක්ක මෙතන තියෙනවා derivative MT5 collection එක. එතකොට මේ තියෙන්නේ market එකක් සාමාන්‍ය විශේෂයෙන් minute trading වලට market analyzing කරන tool එකක් තමයි MT5 කියන්නේ. ඉතින් මම මේ ගැනත් playlist එකක්ම කරලා තියෙනවා මම web phone එකට කොහොමද add කරගන්නේ machine එකට add කරගන්නේ කොහොමද කියලා ඒ playlist එකත් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඒත් එක මම description එකේ add කරන්න link එක right මෙතන තියෙනවා derivative C trader ඊට පස්සේ තියෙනවා derivative X කියන option එක ඉතින් මේ දෙක ගැන මම වෙනම ඒත් අර කිව්වා වගේ මේ series එක යටතේ video sessions දෙකක් ගේන්න සරලව summary එකක් තමයි මම මෙතනදී කතා කරන්නේ right ඔය ටික තමයි guys trader hub එකේ තියෙන්නේ ඉතින් මම යන්නම් මම මෙතනින් කතා කරන්නම් derivative trader කියන එක ගැන සහ smart trader කියන concept දෙක ගැන මෙන්න මේ derivative go කියන option එක ගැන මම ඒත් වීඩියෝ එකක් කරලා තියෙනවා මෙන්න මේ වීඩියෝ එකට ගිහිල්ලා derivative go කියන option එක ගැන ඔයාලට study කරන්න පුළුවන් right මම දැන් යන්නම් derivative trader කියන එකට right මේක තමයි අපේ interface එක එතකොට මෙතන තියෙන market වර්ග ටික select කරගන්න පුළුවන් trade කරන markets වර්ග ටික මෙතනින් අපිට select කරගන්න තියෙන්නේ අදාළ strategy එකට අනුව මෙතන තියෙනවා strategy එකේ methods right මෙතන trade types කියලාත් කියනවා නැත්නම් methods කියලාත් කියනවා මෙතනින් method එක select කරගන්න තියෙන්නේ method එක මොන market එකද වැඩ කරන්නේ ඒහා සම්බන්ධව තමයි මෙතන market එක select කරගන්න තියෙන්නේ ඉතින් method එකට අනුව සහ market එකට අනුව strategy එකට අනුව මෙතන system එක මෙතන මේ තියෙන්නේ මෙතනින් ticks the minute the stake එක එතකොට කීයක් මේකට මෙතනින් තමයි අපිට invest කරන්න කීයක්ද කියන එක add කරන්නේ මෙතනින් එතකොට trade එක ගන්න මේ options දෙකෙන් එතකොට මේ තියෙන්නේ ඒ කොටස් කිහිපේ trade එකේ settings ටික හදාගන්න තැන තමයි මේ තියෙන්නේ එතකොට මේ තියෙන්නේ දැන් 101 market එක නම් ඒ market එකට අනුව යන chart එක තමයි මේ run වෙන්නේ. එතකොට මේ හරිය මේ තියෙන්නේ මේ list එකෙන් පෙන්වන්නේ chart type එක. අපිට මේක මේ යන්නේ line chart එක guys.
ඒරියා chart කියලා කියනවා. එතකොට අපිට මේක මිනිත් chart එකක් නැත්නම් candlestick විදිහට පේන විදිහට හදා ගන්න ඕන නම් මෙතනින් 1 minute කියන option එක දීලා candle කියන එකට මාරු කරගන්න පුළුවන්. right මෙන්න මේ විදිහට මාරු කරගන්න පුළුවන්. ඒ ටික හදාගන්න මෙන්න මෙතනින්. එතකොට 1 minute කියන්නේ මේ එක candle එකක් හැදින්න ගතවන කාලය. ඒ වගේ අපි මෙතන 2 minute දැම්මොත් එක candle එකක් හැදෙන්න විනාඩි 2ක් ගත වෙනවා කියන එක තමයි ඉතින් අදහස් කරන්නේ. right ඊළඟට තියෙන මෙතන indicators අපි trade එකක් analyze කරන්න ගද්දී අපේ analyzing එක තව powerful කරගන්න අපි tools භාවිතා කරනවා. ඉතින් ඒවට තමයි මේ indicators කියන්නේ. ඉතින් මෙතනින් අපිට මේ දේවල් add කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා template එකක් කියන්නේ guys මම මේ series එකේ කලින් videos වල කතා කරලා තියෙනවා. අපේ screen එකේ අපේ chart එක analyze කරන්න අපි යම්කිසි chart එකක් ගහනවා නම් ඒ chart එක අපි save කරගන්න යොදා ගන්න option එකක් තමයි template ගන්න. එතකොට add new template කියලා දීලා කියන ක්ලික් කරලා අපිට නමක් දීලා අපි මොකක් හරි මෙතන screen එකේ drawing tool භාවිතා කරලා chart එකක් ගහලා තියෙනවා නම් ඒක අපිට save කරලා ගන්න පුළුවන්, තියා ගන්න පුළුවන්. ඒක රිතනින් කරන්න ඒක. මේ තමයි drawing tool අපිට screen එකේ draw කරගන්න පුළුවන්. right මේ තියෙන ඒ tool අපිට lines ඒ දේවල් අපිට මෙතනින් draw කරගන්න පුළුවන් drawing tool භාවිතා කරලා. ඊළඟට මෙතන අපි මොකක් හරි screen එකේ අපි draw කරලා setup එකක් හදලා තියෙන එකේ photo එකක් අපිට මේක download කරගන්න පුළුවන්. ඒ option එක තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ zoom in zoom out එක keyboard එකේ plus mark එකනොත් පුළුවන්. keyboard එකේ minus key එකනොත් පුළුවන් zoom out කරගන්න. zoom in zoom out එක තමයි මෙතන තියෙන්නේ. ඊළඟට guys මෙන්න මේ මැද තියෙන එක මොකද්ද මේ තියෙන්නේ? දැන් මෙතන අපි mouse pointer එක අරන් ගියොත් එහෙම බලන්න මේකේ open price එක close price එක මේ හැමදේම මෙතන candle එකෙන් candle එකට පෙන්නනවා right. එතකොට මේක අපිට disturb වෙනවා නම් මේ පෙන්නන එක මෙන්න මේකේ double click කරන්න right. double click කරපුවාම මෙන්න මේ option එකේ කිසිම දෙයක් පෙන්නන්නේ නැහැ. දැන් පේනවනේ ඔයාලට පේනවා ඇති කිසි දෙයක් පෙන්නන්නේ නැහැ. අපිට ඒක ගන්න ඕන මෙන්න මේ විදිහට click කරන්න. මෙතනින් පෙන්නනවා මේ show price info on chart right. ඒ විදිහට පෙන්නනවා. එතකොට මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ chart එක ගත්තොත් ඒ ටික තමයි මෙතන පෙන්නන්නේ. ඊළඟට මෙන්න මේ reports වල අපි reports කියන option එකට ගියොත් මෙතන පෙන්නනවා open position. open position කියන්නේ අපි trade එකක් run කළා මේ මොහොතේ live trade එකක් run කරනවා නම් ඒ live යන trade එක මෙන්න මේ open කරලා තියෙන position එක. කියන්නේ open කරලා තියෙන trade එක කියන අදහස තමයි මෙතන mean කරන්නේ. මෙතන මේක බලා ගන්න පුළුවන්. මෙතන තමයි trade table එක තියෙන්නේ. මගේ පෙන්නන්නේ නැහැ මොකද මම මේකේ trade කරන්නේ නැහැ. ඔයා trade ගත්ත history එක. ඒ history එක තමයි මේ trade table එකේ පෙන්නන්නේ right. ඊළඟට statement එක. මේ statement එකෙන් බලා ගන්න පුළුවන් මේ all transaction කියන එකේ ඔයාගේ withdraw කරපු ප්‍රමාණය. withdraw කරේ කවද්ද? ඒ හැමදේම කොහොමද withdraw කරේ? ඒ statement එක history එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ deposit කරපු ප්‍රමාණය. මේ හැමදේම මෙතනින් බලා ගන්න පුළුවන් right. ඊළඟට මෙතෙන්වත් මේ පොඩි මාක්‍යයක් වගේ තියෙන වම් පැත්තේ යටින් වල පේනවා ඇති. මේකෙන් බලා ගන්න පුළුවන් මේ trade එක live run වෙන trade එක තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට තියෙනවා guys මෙන්න මෙතන බලන්න මේ time frame එක GMT time එකෙන් තමයි system එකේ time frame එක පෙන්වන්නේ. එතකොට මෙතන අපි mouse pointer එක අරන් ගියොත් මෙතන පෙන්වන උඩින් පේනවා ඇති ඔයාලට ධන 5යි 30 කියලා වෙනම තව time frame එකක් පෙන්වනවා. මේ තමයි ලංකාවේ time frame එක. එතකොට system එකේ time එකට වඩා අනිවාර්යෙන් මතක තියාගන්න පැය 5මාරක් ලංකාව ඉස්සරහින් ඉන්නවා. system එක පැය 5මාරක් පිටිපස්සෙන් අපි ඉස්සරහින්. හරිද? එතකොට පැය 5මාරක ලංකාවෙත් එක්ක gap එකක් තියෙනවා. මෙන්න මේක මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ time එක mouse pointer එක අරන් ගිහලා ඒක උඩින් තිබ්බාම මේ විදිහට අපිට අපේ ලංකාවේ time එකත් එක්ක match කරලා මේක මේ විදිහට පෙන්නනවා. පැය 5මාරක් gap එකක් තියෙනවා right. මේක වෙනස් වෙන්න පුළුවන් ඔයාලගේ machine එකේ time frame එක වෙනස් නම්. ඔයාලා උගලා ඉන්න machine එකේ time frame එක වෙනස් නම් මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිවැරදි කරගෙන බලන්න. ඒතකොට අනිවාර්යයෙන්ම පැය 5මාරක gap එකකින් තමයි පෙන්වන්නේ right. එතකොට මේ GMT time එකකින් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. මේ තියෙන යට GMT time එක මේ තියෙන 15යි 30 16 මේ තියෙන 15 වෙනි පැය.
එතකොට 16 වෙනි පැය ඒ විදිහට තමයි තියෙන්නේ. මේ ඔක්කොම GMT ටයිම් එකෙන් තියෙන්නේ. ඔයාලට ලංකාවේ ටයිම් එක කන්වර්ට් කරගන්න ඕන නම් මේකට පැය 5මාරක් එකතු කරන්න. රයිට්. මෙන්න මෙතනින් තමයි මේකේ කලර් තීම් එක වෙනස් කරන්නේ. ඔයාලට බ්ලැක් තීම් එකක් යූස් කරන්න ඕන නම් මෙන්න මෙතනින් ක්ලික් කරන්න එක. මේ තියෙන ඔප්ෂන් එක තුන්වෙනි ඔප්ෂන් එක. නැවත මේ විදිහට අපිට වයිට් කරගන්න පුළුවන් බ්ලැක් ඔප්ෂන් එක කරගන්නවා නම් change theme කියන එක ක්ලික් කරන්න. එතකොට මේ විදිහට බ්ලැක් තීම් එකක් ගන්න පුළුවන්. රයිට් මේ ටික ගැන කතා කරා. ඊළඟට guys මම ස්මාර්ට් ට්‍රේඩර් ගැන පොඩ්ඩක් කතා කරන්නම්. ස්මාර්ට් ට්‍රේඩර් එකත් මේ විදිහම තමයි මේකේ ට්‍රේඩින් කරන මෙයාලගේ මෙතඩ් එකක් ස්මාර්ට් ට්‍රේඩර් කියන්නේ. ඉතින් එයාලගේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට තියෙන්නේ. මම වෙන දෙයක් කතා කරන්නේ. මෙතන ගයිඩ් ගිහලා වඩ පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. මෙතනින් තමයි මේ මාකට් ඔප්ෂන් එකෙන් තමයි මාකට් චේන්ජ් කරන්නේ. අරකට පොඩ්ඩක් වෙනස්. ට්‍රේඩ් මෙතඩ් එක දාගන්න මෙන්න මෙතනින්. ඊට පස්සේ ඩියුරේෂන් එක මිනිත්ද hours ද days ද tick ද ඒ දේවල් දාගන්න මෙතනින්. ඊට පස්සේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන ඩොලර්ස් ගන්න කීයද මම එන්ටර් වෙන්නේ ස්ටේක් ප්‍රමාණය ඒක ඇඩ් කරගන්න මෙතනින්. එතකොට ට්‍රේඩ් එක ගන්න ඔප්ෂන් එක පර්චේස් කරන්න මෙතනින්. රයිට්. ඔය විදිහට තමයි ඒකේ සෙටින්ග්ස් ටික තියෙන්නේ. මේ තියෙන chart එක guys. ඒකේ පල්ලෙහා තියෙන මේ විදිහට පොඩි chart එකක් මේ විදිහට රන් වෙන්නේ. එතකොට chart එකේ මේකෙත් අර වගේ හදාගන්න පුළුවන්. දැක්කද? කැනල් වලට මාරු කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. ඊට පස්සේ මෙතින් candlestick ද line ද ඒ විදිහට ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. මේ තමයි indicate option එක මෙතන තියෙන. right. indicate ඇඩ් කරගන්න පුළුවන්. comparison කියන්නේ මේ මාකට් එකත් එක්ක තව මාකට් එකක් මෙතන දාගෙන අපිට මාකට් දෙකක් යන රටාව කම්පෙයාර් කරගන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ මේ තියෙන drawing tool. මේකේ drawing tools දෙකයි තියෙන්නේ. vertical line එක සහ horizontal line එක. අරකි වගේ විශාල ප්‍රමාණයක් නෑ මෙතන. මෙතනත් මේ chart එක save කරගන්න පුළුවන් template එකක් විදිහට ඔයා draw කරගත්තොත් ඔය ටික තමයි විශේෂ දේවල් ටික මේකේ තියෙන. මම නැවත යන්නම් D-Trader එකට. right. මේ තියෙන guys මේන්ම කතා කරන්න ඕන අනිවාර්ය දෙයක් cashier එක. right. cashier එකේ තමයි අපේ deposit and withdrawal process එක කරන්නේ cashier කියන method එකෙන් cashier එකට ගිහිල්ලා. ඉතින් මේ තියෙන deposit කරන options තියෙන්නේ මේ තියෙන්නේ මෙතන පෙන්නනවා bank credit card e-wallets එතකොට cryptocurrency P2P ඊට පස්සේ payment agent options විශාල ප්‍රමාණයක් තියෙනවා. මතක තියාගන්න දැනට තාම ලංකාවේ card payment කලින් තිබ්බා කාලයකට කලින්. නමුත් දැන් අර මතක ඇති ඔයාලට crisis එකක් ආවා. ඉතින් ඒ crisis එක ආපු එකත් එක්ක ලංකාවට card payment access කරන්න නැහැ. මම වැරදි නම් කවුරු හරි එහෙම කරලා තියෙනවා නම් මම කියන්නේ දැන් එහෙම කරලා තියෙනවා නම් message එකක් දාන්න. මම දන්න තරමින් දැන් තාම බෑ එහෙම card payment access කරන්න. හරි අනුදුම්මක් ඇතුව හරියට මේ options පාවිච්චි කරන්න. මෙතෙන් තමයි deposit කරන්න withdraw කරද්දී දැන් මගේ fund එකක් නැහැනේ. එතකොට withdraw කරන්න තියෙන options ටිකම තමයි මතක තියාගන්න. ඔයා deposit කරන්නේ මොන option එකෙන්ද withdraw කරන්න ඕනේ ඒ option එකෙන්. මේකේ මම කියන theory එකක්. මොකද මම දන්න තරමින් මේකේ එක payment gateway එකකට විතරයි option එක දීලා තියෙන්නේ. හොඳ අවධානයෙන් යුතුව බලලා ඒ දේවල් use කරන්න. මොකද scammers ඉන්න පුළුවන් ඒ දේවල් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ හොඳට අවධානයෙන් යුතුව බලලා හැමදේම කරන්න. right. ඉතින් මම කියන්නේ ගියේ withdraw deposit කරද්දී එක method එකක් use කරන්න. මොකද නැත්නම් නැති ප්‍රශ්න ඇති වෙන account එකේ account block වෙන කතන්දර තියෙනවා. ඊට පස්සේ live chat දාලා ආයෙ කරන්න ඕනේ account ඒවා block වුණාට පස්සේ verify කරලා නැත්නම් ආයෙ verify කරගන්න ඕනේ. අනිවාර්යෙන් ඔයාලා මේකට deposit එකක් කරද්දී account එක fully verify කරගෙන හොඳ ස්ථාවර විදිහට account එක හදාගෙන verify කරගෙන fully verify කරගෙන මේ deposit කරන්න පටන් ගන්න. එතකොට කිසිම issue එකක් නැහැ. risk එකක් නැහැ. එතකොට account එකේ දාන මුදල් යන අනිවාර්යයෙන්ම scammers ලට අහු වෙන්න නම් එපා. ඒකත් ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ඉතින් දැන් අපි හිතමු payment agent option එකෙන් කියලා ඔයා deposit කරේ. එතකොට ආගේ withdrawal method එක ගන්න ඕනේ. ඔයා withdraw කරන්න ඕනේ payment agent කියන option එක. ඉතින් එක payment gateway එක එතකොට open වෙලා තියෙන්නේ. right. මේ transfer කියන්නේ මේ ඔයාගේම account එක තුල තව account එකක් හදාගෙන ඒ account එකෙන් account එකට dollars transfer කරගන්න කතන්දරයක් තමයි තියෙන්නේ.
ට්‍රාන්ස්ෆර් කියන මෙතඩ් එකේදී ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මෙන්න මෙතන කිව්වම guys මෙතන පෙන්නනවා manage account කියලා මේ දැන් ඔයා මෙතන US dollar account එක හදලා තියෙන. එතකොට මේකේ option එකක් තියෙනවා මේ manage account වලින් කියපුවාම තව ඔයාගේ ඒ යටතේ list එක වගේ තව account හදන්න පුළුවන්. මේ තියෙන cryptocurrency වලින් මේ විවිධ coins වලින් හදන්න පුළුවන්. නැත්නම් මේ දැන් US dollar කියන එක පෙන්වන්නේ නැහැ මොකද US dollar වලින් හදලා තියෙන්නේ. ඒතකොට euro, GBP ඒතකොට මේ වගේ accounts වලින් හදන්න පුළුවන්. ඒ account වලින් accounts අතරේ share කරන එකක් transfer කරන එකක් තමයි transfer කියන option එක කියන්නේ. මට මතක විදිහට fee එකක් කැපෙනවා යම් කිසි. දැන් හිතන්න එතකොට ඔයා හිතන්නේ account එකක් add කරා කියලා. එතකොට මෙතන මේ යටින් අපි හිතමු cryptocurrency account එකක් add කරගත්ත කියලා. cryptocurrency මේ wallet එකක් විදිහට. එතකොට ඒකටත් ඔය මේ විදිහට number එකක් හම්බෙනවා. එතකොට US dollar කියලා පෙන්නනවා. ආයෙ යටින් තියෙනවා cryptocurrency කියලා පෙන්නනවා මේ wallet එක. එතකොට US dollar හිතන්න 100ක් තියෙනවා කියලා. එතකොට ඒ 100න් ඔයා crypto ඒ ඔයාගේම අනිත් account එකට මාරු කරන එක තමයි transfer කියන්නේ. එතකොට 100න් අරකට transfer කරද්දී යම්කිසි account එක ඔයාගේම account එක තුල අනිත් අර crypto මේ හදාගත්ත account එක transfer කරද්දී අර 100න් යම්කිසි ගණක් කැපෙනවා. එතකොට ඒක පෙන්නන්නේ USDT කියන විදිහට තමයි මේ එතන පෙන්නන්නේ guys. ඒ විදිහ අදහසක් තමයි transfer කියන option එකකින් කතා කරන්නේ. ඊළඟට තිබ්බා Dero P2P කියන option එක. මේ තියෙන Dero P2P මෙන්න මේ Dero P2P කියන option එක guys මේක ගන්න නම් account එක fully verify වෙන්න ඕනේ. මෙන්න මේකේ හරි ඔයා කියන්නේ ඔයා Dero P2P use කරනවා නම් ඔයා Dero P2P ගන්න වගේ අර එක විවිධ methods තියෙනවා. එක method එකක් use කරන්න මේ මම Dero P2P මම use කරන්න වැඩි අකමැති කියන්නේ මට ගොඩාක් messages ඇවිල්ලා තියෙනවා මේකේ ගොඩක් scammers-ලා ඉන්නවා. ඉතින් හොඳ rate තියෙන කෙනෙක් බලලා හොඳ විශ්වාසවන්ත කෙනෙක් බලලා එයත් එක්ක ගනුදෙනු කරනවා මිස ගොඩක් scammers-ලා එනවා. මේකේ මේ මෙතන දාලා තියෙනවා guys මේවට බලන්න පුළුවන්. මේ තියෙන්නේ stay safe, never share login details or verification code, check URL and contact us only via live chat. කියන්නේ සමහරක් වෙලාවට මෙයාලා ඔයාලගේ විවිධ details ඉල්ල ගන්න පුළුවන් fake විදිහට අවිලා. මොකද මෙතන මේ හරි details හරි නම් වලින් අපිට මේ තිබ්බට මෙතනයි කියන අපිට nickname දාලා තමයි මෙතන accounts හදාගෙන කට්ටිය ඉන්නේ. ඒතකොට අපිට කවුද ඉන්නේ කින්ද මන්ද කියලා බලන්න විදිහක් නැහැ. දැන් ගොඩක් කතන්දර ඇවිල්ලා තිබ්බා. මේකෙන් මේ වගේම buy කරලා මම කියන්නේ හැමෝටම නෙවෙයි scammers-ලා ඉන්නවා buy කරලා මේ payment කරලා ගියාම සමහරක් වෙලාවට ඩොලර්ස් දෙන්න නැති කතන්දර තියෙනවා. සමහරක් වෙලාවට හිතන්න මේකෙන් මම ලොකුවට කතා කරන්නේ නැහැ. සමහරක් වෙලාවට හිතන්න මේකෙන් ඔයා නිකන් මේක නිකන් අර ඉක්මන් එක වගේ වාහන sell කරන්න buy කරන්න ගන්න වගේ ඩොලර්ස් ඔයා sell කරන්න buy කරන්න ගන්න option එක තමයි P2P කියන්නේ. හිතන්න ඔයා විකුණන්න දාලා තියෙනවා කියලා. එතකොට හිතන්න ඩොලර්ස් 1000ක් විකුණන්න දාලා තියෙනවා කියලා ඔයාගේ account එකේ right Dero P2P account එකේ ඔයා විකුණන්න දාලා තියෙනවා. ඔයාට ad එකක් දානවා කියන්නේ අපි. එතකොට ඔයාගෙන් buy කරන්න message කරනවා කට්ටිය. එහෙම කරපුවාම ඩොලර්ස් 10 දැක්කම හිතන්නවා මුදලක් ඔයා දාලා තියෙන රේට් එක මෙච්චර ගාණක් කියලා. එයා කරන්නේ මොකද right මම payment කරා කියලා slip එකක් කියනවා. ඒ slip එක guys ගොඩක් වෙලාවට scam slip එකක්. ඒ කියන්නේ slip එකේ තියෙනවා අපි දකිද්දී ඒක ඇත්තටම bank transaction කරලා තියෙනවා කියලා තමයි පේන්නේ ඒක නා. නමුත් අපේ bank එකට සල්ලි වැටිලා නැහැ. එතකොට අනිවාර්යයෙන්ම හරි අවධානයෙන් ඉන්න එහෙම කට්ටිය ඉන්නවා. එතකොට ඔයා bank account එක check කරන්නේ නැතුව ඔයා ඒක ඩොලර්ස් ටික release කරොත් ඔයා ඒ scam එකට අහු වෙනවා. අන්න ඒ වගේ දේවල් මේ තුල තියෙනවා. ඒ නිසා හරි අවබෝධයෙන් යුතුව වැඩ කරන්න මේ P2P කියන එක use කරනවා නම් right එහෙම ගියොත් ආයේ මුදල් ආපසු Dero එකට check කරා කියලා ගන්න බෑ. හදිසියවත් එහෙම දෙයක් වුණා කියන්නකෝ. එතකොට ඔයා එහෙම වුණොත් ඔයා දැනගත්තොත් මෙයා එතකොට එයාලා message කර කර ඔයා buy කරන ඒ වගේ දේවල් කරනවා. එතකොට ඒවට බය වෙන්න එපා. ඔයාගේ ඩොලර්ස් ටික රිලීස් කරන්න එපා. තියලා තියන්න. පැය 24ක් ඇතුළත ඒ order එක ඔයාගෙන් අයින් වෙනවා. ඔයාගේ account එකටම නැවත ඒ සල්ලි ටික වැටෙනවා. right මම දන්න තියරි එක ඒක. ඒ නිසා මේක පාවිච්චි කරද්දී ගොඩක් හරි ප්‍රවේශමෙන් ඔයාලට මේ ගැන කමෙන්ට් කරන්න පුළුවන්. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක ඕපන්. මගේ අදහස මම මේ කියන්නේ එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔප්ෂන්ස් ටික තමයි කැෂ් එකේ තියෙන්නේ.
රයිට් ගයිස් ඉතින් මම දැන් නැවතත් ඩී ට්‍රේඩ් එකට තමයි මේ ඇවිල්ලා තින්නේ. මේකේ යට මට කියන්න දෙයක් අමතක වුණා ලයිව් chat එකක් කොහොමද කරන්න කියලා. මේ යට තියෙනවා බලන්න help center කියලා. මෙතන තියෙන help center කියලා ඔප්ෂන් එකක්. මේ ක්ලික් කරපුවාම මෙන්න මේ තැනට එනවා. ඉතින් මේකේ WhatsApp වුණත් අපිට message කරන්න පුළුවන්. live chat එකක් දාන්නත් අපිට මෙයාලත් එක්ක chat කරන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි ඒ ඔප්ෂන් එකට යන්නේ. මේ තියෙන live chat ඔප්ෂන් එක. ඉතින් ඔයාලට message කියන එකට ගිහිල්ලා send a message ගිහිල්ලා talk to us කියන එක දීලා මෙයාලත් එක්ක ඔයාලා ගැටළු සාකච්ඡා කරන්න පුළුවන්. right ඉතින් මේ වගේ ඔයාලට එතනින් ඔප්ෂන්ස් පෙන්වනවා වගේ account වල ගැටළු නම් cache එකේ ගැටළු නම් verification නැත්නම් fake profile නම් මොන කතන්දර මොනවා හරි නම් සිකියුරිටි එකේ ප්‍රශ්න නම් ට්‍රේඩින් එකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් මේ වගේ එක එක කැටගරි වලට යන්න පුළුවන්. නැත්නම් ඔයාලට එයාගේ කස්ටමර් සර්විස් එක ගන්න ඕන නම් ඒජන්ට් කෙනෙක් අපි කියන ඒජන්ට් කෙනෙක් එක්ක කතා කරනවා කියලා එයාත් එක්ක කෙලින්ම ලයිව් chat කරන්න පුළුවන්. මෙන්න මේ talk to an agent කියන ඔප්ෂන් එක හරහා එයාත් එක්ක කෙලින්ම chat එකකට යන්න පුළුවන්. ඔයාගේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. right guys ඉතින් මම හිතනවා ඔයාලට අයිඩියා එකක් එන්න ඇති කියලා Dero platform එකේ interface එක ගැන Dero platform එක තුල තියෙන options ගැන. ඉතින් මම වීඩියෝ එකේ සඳහන් කරපු විදිහට ඒ options ටික මම නොකියපු options කිහිපයක් තියෙනවා. ඉතින් මම ඒව ගැන වෙනම වීඩියෝස් කිහිපයක් අරන් එන්න series එකක් විදිහට. ඉතින් right ඉතින් අමතක කරන්න නැතුව අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, comment එකක් දාන්න, ඔයාලගේ අදහස් අනිවාර්යෙන් මට වටිනවා. ඒත් එක්ක description එකේ දාලා තියෙන SL Vlog Hub TikTok channel එක සහ Facebook channel එකත් අමතක කරන්න නැතුව follow කරන්න, like කරන්න, comment කරන්න ඒකටත් දන්න කට්ටියට share කරන්න channel එක වෙනින් පොඩි support එකක් දෙන්න. right guys එහෙනම් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් ආයෙම හම්බ වෙමු.